කවදම හරි ඔයාට වෙලා තියෙනවද රැට නිදාගන්න ඇඳට ගියාට පස්සේ ඒ දවසේ වුණ දේවල් නැත්තම් ඔයාට අතීතේ වෙලා තියෙන දේවල් ඔක්කොම ඔළුවේ රීප්ලේ කරන ගමන් මම මෙයාට මෙහෙම කියපු එක වැරදි මම මෙයාට මෙහෙම නොකිය ඉන්න තිබ්බේ ඇත්තටම මට මෙහෙම කරන්න තිබ්බේ කියලා ගොඩාක් thoughts ඔයාගේ ඔළුවට ඇවිල්ලා දවසේම මහන්සියක් ඇඟේ තියෙනවා. හැබැයි නිදාගන්නත් ඕනේ. ඔයාට නිදාගන්න බෑ ඔයාගේ ඔළුවේ මේ thoughts වැඩ කරන නිසා. අන්න එහෙම දවස් ඔයාට තිබිලා තියෙනවද? එහෙම වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න මම මේ වීඩියෝ එකේ කියලා දෙන්නම් ඒක නවත්ත ගන්න කොහොමද කියලා. මේකට තමයි අපි කියන්නේ මනෝවිද්‍යාවේදී ඕවර්තින්කින් කියන දේ. මෙන්න මේ දේ හරිම පොඩියට පටන් ගන්න. ඒ පටන්ගෙන කාලේ යන්න ඔයාගේ හිතීම වැඩි වෙන්න ඔයා තින් කරනවා වැඩි වෙන්න මේක නිකන් හරියට අර පැටලිච්ච නූල් බෝලයක් වගේ වෙනවා. හරියට ඔයා එක ලූප් එකක හිර වෙලා ඒ ලූප් එක ඇතුළෙම දඟල ඉන්නවා වගේ දෙයක් තමයි මේ ඕවර්තින්කින් කරද්දි වෙන්නේ. මම මේ ඕවර්තින්කින් පැටර්න් එක ගැන ඔයාට මෙහෙම එක්ස්ප්ලেইন කරන්නම්කෝ. මේකට මනෝවිද්‍යාවේදී කියන රුමිනේෂන් thought pattern එකක් කියලා. ඒ සයිකල් එක යන්නේ මේ විදිහට. මුලින්ම ඔයාගේ මොකක් හරි සිදුවීමක් මත ඔයාව ට්‍රිගර් වෙනවා. ට්‍රිගර් වීමෙන් ඔයා ඒ ට්‍රිගර් වීම සම්බන්ධව හිතන්න ගන්නවා. ඒ කියන්නේ සිතුවිලි ජාලයක් ඔයාගේ ඇඟේ හැදෙනවා. ඒ සිතුවිලි ජාලය හැදුනට පස්සේ කෙලින්ම ඔයාගේ ඇඟේ ඒ වෙනුවට ෆීලිංගස් වැඩ කරන්න ගන්නවා. ඒ ෆීලිංගස් වලින් පස්සේ ඒ ෆීලිංගස් තව ටිකක් වැඩි කරන්න සහ ඔයාගේ thought patterns තව වැඩි කරන්න ඔයාගේ ඇඟෙන් ඉබේටම behavior එකක් create වෙනවා. behavior එක ආයෙ අර triggering point එකට යනවා. මෙන්න මේ වගේ තමයි මේ overthinking cycle එක හැදෙන්නේ. ඒකට මම මෙහෙම example එකක් කියන්නම්කෝ. ඔයාත් එක්ක එදිනෙදා කතා කරන යාළුවෙක්ට message එකක් දානවා. ඒ message එක දැම්මට පස්සේ වෙනදා ඒ යාළුවා ඔයාට එකපාර reply කරනවා. නමුත් අද ඔයාට එකපාර reply කරන්නේ නැහැ. මෙන්න මේක තමයි ඔයාගේ trigger point එක. මං කියවනේ trigger point එකෙන් පස්සේ ඔයාට thoughts නැත්නම් සිතුවිලි හැදෙනවා කියලා. අන්නේ සිතුවිලි ටික තමයි මෙයා මාත් එක්ක මොකක් හරි අවුලක්ද? මම මෙයාට කලින් දවසේ මොනවා හරි හිතර දෙන දෙයක් කිව්වද? මම මොකක් හරි වැරද්දක් මෙයාට කරලා තිබ්බද කියලා ඔයාගේ ඔළුවේ හැදෙන්න ගන්න thoughts ටික. ඒ thoughts වලින් පස්සේ මම කිව්වා ඔයා feelings හදා ගන්නවා කියලා. ඒ feelings කියන්නේ ඔයාට හැදෙන anxiety ගතිය. අර thoughts ටික නිසා ඔයාගේ ඔළුවේ හැදෙන stress ගතියට. මේ feelings වලින් පස්සේ behavior එකක් create වෙනවා. ඒ behavior එක තමයි ඔයා එයාගේ message එකක් එනකම් phone එක දිහා බලාගෙන ඉන්නවා. phone එක ළඟම වාඩි වෙලා ඔයාට වෙන වැඩක් කරගන්න බැරි වෙනවා. මෙන්න මේක තමයි අර thoughts ටිකයි අර feeling උයි create කරන behavior pattern එක. ඒ behavior pattern එක ආයෙ ඔයාගේ trigger point එකට යනවා. මෙන්න මේ වගේ overthinking කියන දේ cycle එකක් විදියට ඔයාගේ ඔළුව ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. එන්න ඔයාව තව ටිකක් stress වැඩි කරනවා විතරයි වෙන්නේ. හරියට ඔයාව මොකක් හරි trap එකකට අහු වෙලා වගේ feeling එකක්. ඉතින් මෙන්න මේ cycle එකෙන් බේරෙන්න මම අද ඔයාලට පොඩි tips තුනක් කියන්නම්. පළවෙනි tip එක තමයි name it to tame it. ඒ කියන්නේ ඔයා තියෙන මොකක් හරි සිතුවිල්ලට නමක් දෙන්න. මොකක්ම හරි දෙයක් ගැන ඔයා ඕනවට වඩා හිතන්න ගන්නවා කියලා දැනුණු ගමන් ඒකට නමක් දෙන්න try කරන්න. ඔළුවට කියන්න පුරුදු වෙන්න මේක මගේ ඔළුවේ හැදිලා තියෙන නිකම්ම නිකන් thought එකක් විතරයි. මේක තාම වෙලත් නැහැ. මේක අනාගතේ වෙයිද කියලා මම දන්නෙත් නැහැ. ඒ නිසා මම මේ කොහෙවත් නැති බොරු දෙයකට බය වෙලා ඉන්නේ කියලා ඔයාගේ ඔළුවට මේ කතාව කියන්න. ඒ විදිහට ඔයා මොකක් හරි සිතුවිල්ලක් ලේබල් කරාම ඒ සිතුවිල්ලට තියෙන බලය අඩු වෙලා යනවා. දෙවෙනි එක තමයි ඔයාගේ ජීවිතේට worry window එකක් හදාගන්න. ඒ කිව්වේ දවසේ එක වෙලාවක් විතරක් තියාගන්න මොකක්ම හරි දෙයක් ගැන worry වෙන්න. අන්න ඒ time එක ඇතුලේ පුළුවන් නම් ඔයාගේ phone එකේ time එක on කරගෙන time එකකුත් තියාගෙන මේ විනාඩි 5 ඇතුළත ඇති තරම් අඬන්න හිතට එන හැම thought එකකටම එන්න දෙන්න. හැබැයි අර time එක වැදුණු ගමන් ඔයා අනිවාර්යයෙන්ම ඒකෙන් අයින් වෙලා වෙන වැඩකට යන්න ඕනේ. ඔයා ඒක දිනපතා කරන්න ගත්තම ඔයාගේ මොලේ ක්‍රමක්‍රමයෙන් පුරුදු වෙනවා. අර දවසේ 24 පැයෙම දෙයකට worry නොවි ඉඳලා එක time එකකට පමණක් හැම දෙයකටම worry වෙන්න. තුන්වෙනි එක තමයි take action. තීරණයක් ගන්න බැරි වෙලා ඉන්නවා නම් එකම තැන stuck වෙලා ඉන්නවා නම් ඒ වෙලාවට මොකක්ම හරි පියවරක් ගන්න බලන්නේ වෙනුවෙන්. මොකක්ම හරි විකල්පයක් අඳුනගෙන අනිවාර්යෙන් ඒ වෙනුවෙන් පියවරක් ගන්න. overthinking කියන්නේ ඔයාගේ මොලේ හැටියක් නෙමෙයි. ඔයාගේ මොලේ හදාගෙන ඉන්න එක්තරා විදියක bad habit එකක්. සහ අපේ මොලේට පුළුවන් ඕනම පුරුද්දක් ඇති කරගන්න සහ නැති කරගන්න සහ වෙනස් කරගන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේ අපේ ඔළුවට ගලාගෙන එන thoughts හරියට අහසේ තියෙන වලාකුළු වගේ. ඔයා අහස කියලා හිතන්න. අහසට එන යන වලාකුළු ඔයාගේ thoughts කියලා හිතන්න. ඒ නිසා ඔයාගේ ඔළුවට එන thoughts කිසි වෙලාවකවත් control කරන්නවත්, අද කරලා නවත්තන්නවත්, ඒවා අල්ලගෙන ඉන්නවත් try කරන්න එපා. thought එකකට ඇවිල්ලා යන්න දෙන්න.